හෙලෝ කොහොමද ඉතින් හැමෝටම ඔන්න ඉතින් අපි අදත් පොඩි ගමනක් ගියා. මට හිතුණා ඒක ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. අපි මේ කොහෙද යන්නේ කියලා. ඉතින් එකතු වෙලා ඉන්න අපිත් එක්ක අපි කොහෙද යන්නේ කියලා බලන්න. ඉතින් මං හිතන විදිහට ඕනම කෙනෙක්ට අපේ ජීවිතේ නිදහස කියන්නේ ගොඩාක් වටින දෙයක්. ඉතින් පුංචි මොහොතක් හරි තියෙනවා නම් අපිට අපේ ජීවිතේ නිදහසේ ගෙවන්න ඒ කිසිම මොහොතක් මගහැර ගන්න නැතුව ඉන්න එක තමයි මම නම් හිතන්නේ වටිනම දේ. ඉතින් ඔන්න අපි මේ විදිහට ආවේ හිත ටිකක් නිදහස් කරගන්නත් එක්ක කියලා ගැටමේ පන්සලට. ඉතින් අපි චූටි පුතාවත් එක්කගෙන අපි මේ විදිහට ඇවිල්ලා පේනෝනේ එයා චූටි කියලා නැහැ. එයාට ඉතින් හතුන් කූරුපත්තු කරන්න ඕන කියලා කිව්වා. ඊට පස්සේ ඉතින් අපි මේ විදිහට පුතත් එක්ක එකතු වෙලා හඳුන් කූරු එහෙම පත්තු කරලා පොඩි වෙලාවක් ගැටපේ පන්සලේ රැඳුණා. මම හිතන්නේ දවල් පරුවට යනවට වඩා මේ විදිහට නිස්කලංකව හවස් වරුවගේ අනේකෙන් අපිට හිතට වගේම මනසටත් හොඳ නිදහසක් ඇත්තටම ලැබෙනවා. ඉතින් බලන්නකෝ මේ විදිහට මේ දැන් ඕගලන්ට බලනකොටත් තේරෙනවා ඇති ඒ වගේම නුවරවට ඉන්න කෙනෙක් නම් ඒ කෙනෙක්ට උනත් හොඳින්ම දන්නවා ඇති ගැටමේ පන්සල මොන වගේද කියලා. හරිම නිස්කලංක පරිසරයක් තමයි රැට ඇත්තම තියෙන්නේ. දැන් අපි මේ මම හිතන්නේ අපි මීට කලින්මුත් මේ ළඟකදී ගිහින් ආවා. ඉතින් ඇත්තටම හස්බන්ඩ් තමයි යන්න ඕනේ කියලා කිව්වේ. වැඩ ඇරලා ඇවිල්ලා. ගෙදර ආව ගමන් එයා කිව්වා යන් ගිහින් එන්න කියලා. එකපාරක් ගියොත් ඇත්තටම ආපහු යන්න හිතෙනවා. මොකද ඒ තරම් රිලැක්ස් එකක් අපිට ඇත්තටම දැනෙනවා. ඉතින් අපි මේ විදිහට ගැටපේ පන්සලට ගිහිල්ලා වැඳලා දැන් මේ ඔන්න බලන්නකෝ හොතෙන්ද මං හරිම ආසයි. ඒ තැනට ආසයි කියන්නේ එහෙම නෙවෙයි. මේ විදිහට බල්බ් බෙල් දාලා තිනුට යන්නේ ඒ වගේ මං ඉතින් හරි ආසයි ඒ වගේ තැන් වලට. අපි මේ දැන් නුවර තමයි යන්නේ. පොඩි වටයක් දාලමු කියලා ඉතින් හස්බන්ඩ් කිව්වා. මොකද අපි චූටි පුතා හරි ආසයි මේ ඇවිදින්න. ඇවිදින්න කියන්නේ බයික් එකේ යන්න තැන් වලට. ඉතින් දැන් හවසට එහෙම එයා වැඩ ඇරලා එන ටයිම් එකට දැන් ඩඩා එනවා. කිලිවල හදිසියෙ ඇඳුමක් එහෙම මාරු කරවුවොත් එහෙම ආයන් කියලා ඉවරලා මේ එයා යන්න හදනවා. ඉතින් එයා හරි ආසයි බයික් එකේ එහෙම ගමන් යන්න. මේ ඉතින් ඒ නිසා තමයි ගොඩාක් වෙලාවට අපි මේ විදිහට හවසට තැන් වල යන්නේ. ඉතින් බලන්නකෝ දැන් මේ දවස්වල දැන් නුවර පෙරහැරනේ. ඉතින් අපි නුවර පෙරහැර පටන් ගන්න කලින් තමයි මේ වීඩියෝ එක කරන්නේ මම. ඉතින් එතකොට මම හිතන්නේ අපි මේ යන දවසට දවස් 2කට පස්සේ තමයි කුමල් පෙරහැර පටන් ගත්තේ. පේනවද පාරවල් ලස්සනට දැන් බල්බ් එහෙම දාලා මේ ලස්සනට හදලා තියෙන්නේ. ඉතින් අර මම හිතන්නේ පෙරහැර කාලේ ඒ කාලෙට කොහොමද නුවර හරි ලස්සනයිනේ. ඉතින් ඒ විදිහට ලස්සන කරලා තියෙනවා. ඉතින් හරි ආසයි දැක්කම ඊයස්සේ ඔන්න අපේ සුදු පුතා එක කෝලම් කර තමයි යන්නේ. එයාට ඉතින් හරි ෂෝක්. ඉතින් මෙහෙම දැක්කම රැට වෙනදට නම් සමහර දවස්වලට යා බයික් එකේ ඔහොම යනකොට නිදා ගන්නවා. හැබැයි දැන් මේ දවසේ නම් නිදාගත්තේ නැහැ. මොකද එයා දවාලේ නිදාගත්තේ වෙලා ගිහින්. ඉතින් ඒ නිසා හවස නිදිමත තියෙන්න නැතුව ඇති. ඒ නිසා නිදාගත්තේ නැහැ. ඉතින් බලන්නකෝ හැම තැනම මේ ෂොප් එහෙමත් තාම ඇරලා තියෙනවා. මේ වෙලාවේ අපි කොහොම හරි අපි යනකොට රෑ 8:00ට විතර ඇති. ඉතින් එතකොටත් ගොඩාක් මේ කඩවල් එහෙම ඇරලා තියෙන්නේ. ඒ වගේම ගැටඹි ග්‍රවුන්ඩ් එකේ කානිවල් එකක් එහෙමත් මේ පටන් ගන්න හදලා තිබුණා. ඔන්න ඉතින් අපි නුවරට ආවා. පේනවද නුවර තියෙන ලස්සන? හරිම ලස්සනයි. මම නම් හරිම ආසයි මේ විදිහට බල්බ් දාලා තියෙනකොට. ඒ පාරවල් දෙපැත්ත පුදුම ලස්සනක් තියෙන්නේ. හැබැයි මේ අපි වෙසක්කටත් නුවර ආවනේ. ඒ වුණාට වෙසක් දවසේ වැවරවුම මීට වඩා ලස්සනයි. හොඳද? මේ ගොඩාක් බල්බ් දාලා හරිම ලස්සනක් මේ මීට වඩා තිබුණා. ඒ තරම් ලස්සන නම් හැබැයි ඉතින් මට මේ දවසේ නම් දැනුන්නේ නැහැ. ඒත් ඉතින්
දන්නේ නැහැ. නුවරට ගියපුවම ඒක හරිම වෙනස් අමුතු හැඟීමක් තමයි ඉතින් තියෙන්නේ. ඔයගලන්ටත් වෙලාවක් තියෙන වෙලාවට මේ වගේ මේ පොඩක් ගිහිල්ලා බලන්න. ඒක වෙනස් අත්දැකීමක් වෙයි. දවල් වරුවට යනවට වඩා රැට යන එකෙන්. කොහොම හරි අපි උඩ පාරෙන් ගිහිල්ලා පල්ලෙහා පාරෙන් තමයි අන්තිමට ගෙදර ආවේ. මේ තියෙන්නේ බෝගම්බර හිරගෙදර. ඉතින් ඇත්තටම මම මේ පාරේ මෙතන මීට කලින් ඇවිල්ලා තියෙනවා කියලා මට කිසිම මතකයක් නැහැ ඇත්තටම. සමහර විට මම ඇවිල්ලා මට අමතක වෙලාද කොහොමද දන්නේ. හැබැයි මතක නැහැ මම මෙතනින් ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් ෆස්ට් ටයිම් තමයි මම හිතන විදිහට මම මෙතනින් ඔය ගියේ. ඔන්න ඉතින් බලන්නකෝ මාකට් එකේ හිම තාම ඇරලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවට මිනිස්සු බඩු ගන්නවද දන්නේ නැහැ ඉතින්. සමහර විට ඒවට අය ගන්නව ඇති. ලොකු වෙලේ සෙනගක් නම් හිටියේ නේ. ඒ වුණාට ඉතින් ඒවා මේ තාම වහලා නම් තිබුණ නැහැ. ඔය විදිහට ඉතින් ටික දුරක් ඔහොම බලාගෙන ආවා. ඉතින් තව ටික දුරක් යනකොට හරිම සීතලයි. ඊට පස්සේ ඉතින් මට ඇත්තටම වීඩියෝ කරන්න නම් කම්මැලි හිතුණා. ඉතින් මං ඊට පස්සේ වීඩියෝ කරන එක නතර කරා. ඒ නිසා අපි ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පයිස්සමෙන් ඉන්න. බයි.